ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ මුළු ඩිජිටල් ලෝකයේම. ඒ කියන්නේ අපි පාවිච්චි කරන ෆෝන් එකෙන් ඩවුන් ලොකම සුපිරි පරිගණක දක්වා හැමදේම පාලනය කරන බොහොම සරල හැබැයි පුදුම බලයක් තියෙන නීති ටිකක් ගැන. හිතන්නකෝ. on සහ off. ඒ කියන්නේ 1 සහ 0 විතරක් තියෙන ස්විච් බිලියන ගණක් එකතු වෙලා කොහොමද කැල්කියුලේටරයක් එහෙමත් නැත්නම් වීඩියෝ ගේම් එකක් වගේ සංකීර්ණ දෙයක් හදන්නේ. ඒක හිතාගන්න තමාරුයි වගේ නේද? හැබැයි ඒකට උත්තරේ හැංගිලා තියෙන්නේ හරිම අපූර්ව තර්කන ක්‍රමයක. ඒ හැම උපාංගයක්ම කතා කරන්නේ එකම එක භාෂාවයි. ඒ තමයි බූලියානු බීජගණිතය කියන භාෂාව. ඇතරම හැම ඩිජිටල් පරිපථයකම හදවත වෙන්නේ මේ නීති ටික තමයි. හරි එහෙනම් අපි දැන් මේ භාෂාව ටික ගැඹුරට ගිහින් ඉගෙන ගනිමු. හොඳයි. අපි බලමු අද මේ කතාව දිගහැරෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මේ භාෂාවේ මූලික අකුරු ටික, ඒ කියන්නේ තර්කයේ භාෂාව මොකක්ද කියලා බලමු. ඊළඟට ඒ අකුරු එකතු කරලා වචන හදන මූලික නීති ටික ගැන කතා කරමු. ඊට පස්සේ ඒ නීති පාවිච්චි කරලා සංකීර්ණ ප්‍රකාශනයක් කොච්චර ලේසියෙන් සුළු කරන්න පුරාන්ද කියලා බලලා අන්තිමද මේ හැමදේම එක තැනකට ගෙන සම්පූර්ණ මෙවලම් කට්ටලෙම බලමු. හරි. එහෙනම් පළවෙනි පියවර තර්කනයේ භාෂාව. බූලියානු බීජගණිතය අතිවාරම වෙන ප්‍රධාන වචන ටිකයි සංකල්ප ටිකයි මුලින්ම අපි අඳුරගමු. මේකෙදි හැමදේම ගොඩනැගිලා තියෙන්නේ හරිව සරල අදහස් තුනක් උඩ. පළවෙනි එක තමයි විචල්්‍ය. මේවා ABC වගේ අකුරු. හැබැයි මේවට ගන්න පුළුවන් අගයන් දෙකයි. එක්ක true ඒ කියන්නේ 1 නැත්නම් false ඒ කියන්නේ 0. දෙවෙනි එක තමයි ක්‍රියාකාරක. මේවා තමයි අර විචල්යන් එකට යා කරන්නේ. ප්‍රධානම ඒවා තමයි and, or සහ not. and කියන්නේ ආදාන ඔක්කොම 1 නම් විතරක් ප්‍රතිදානය 1 වෙන එක. O කියන්නේ ඕනම ආදානයක් 1 වුණත් ප්‍රතිදානය 1 වෙන එක. not කියන්නේ ආපු එකේ අනිත් පැත්ත දෙන එක. ඒ කියන්නේ 1 ආවොත් 0, 0 ආවත් 1. හරි. දැන් අපි මේ ක්‍රීඩාවේ නීති ටික ඉගෙන ගන්නයි යන්නේ. අපි මේ මූලික නීති එකින් එක අරගෙන ඒව වැඩ කරන්නේ කොහොමද කියලා හරියටම බලන්න සත්‍යතාවගු කියන දේ පාවිච්චි කරමු. එතකොට තේරුම් ගන්න හරිම ලේසි. මුලින්ම අනන්‍යතා නීතිය නැත්නම් ඩෙන්ටිටි ලෝ. මේකෙන් කියන්නේ හරිව සරල දෙයක්. විචල්‍යයක් ඒ කියන්නේ ඒ වගේ එකක් OR ගේට් එකකදී බිඳුවක් එකතු වුණොත් එහෙමත් නැත්නම් AND ගේට් එකකදී එක ගුණ වුණොත් ඒ විචල්‍ය කිසිම වෙනසක් නැතුව එහෙමම එළියට එනවල කියන එකයි. හරියට කණ්ණාඩියකින් බැලුවා වගේ. මෙන්න බලන්නකෝ මේ වගුව. මේකෙන් ඒක නිකම් ඔප්පු වෙනවා. OR පැත්ත බලන්න ඒ තීරුවේ තියෙන අගෙමයි ප්‍රතිඵලයේ තීරුවේ තියන්නේ. AND පැත්තේ තෙරමයි. ඒ තීරුවයි ප්‍රතිඵලයේ තීරුවයි එකට එක සමානයි. ඒ කියන්නේ ආදායනේ වෙනස් වෙලා නැහැ. ඊළඟට ශූන්‍යකාරක නීතිය ඇනිහිලේටර් ලෝ. මේක අරකට වඩා ටිකක් වෙනස්. මේකෙන් කියන්නේ සමහර ආදානවලට පුළුවන් ප්‍රතිදානය සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට ගන්න. අනිත් ආදානවලට මොන අගේ තිබුණත් වැළක් නැහැ. මෙන්න සාක්ෂි වගුව බලන්න. ඒ වලට මොන අගේ තිබුණත් OR ගේට් එකකට එකක් ආවොත් ප්‍රතිඵලය හැමතිස්සෙම එකයි. ඒ වගේම ඒ මොකක් වුණත් AND ගේට් එකකට බිඳුවක් ආවොත් ප්‍රතිඵලය හැමතිස්සෙම බිඳුවයි. මෙතනදී ඒ විචල්‍ය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා. හරි. ඊළඟට වර්ග සම නීතිය. idempotent law. මේක නම් සුළු කිරීමේදී ගොඩාක් වැදගත් වෙන නීතියක්. හිතන්නකෝ ඒ කියන ආදානෙම දෙපාරක් එකම ගේට් එකට දුන්නා කියලා. ප්‍රතිඵලය වෙනස් වේද? නෑ. මේ නීතියෙන් කියන්නේ ඒක තමයි. එකම දේ නැවත නැවත කිරීමෙන් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නෑ. ඉතින් බලන්න ඒට ඒකටු කරත් ඒමයි. ඒව ඒ වලින් ගුණ කරත් ඒමයි. මේක ON සහ AND එකටම පොදුයි. මේකෙන් අපිට පුළුවන් සංකීර්ණ බූලියානු ප්‍රකාශනයක තියෙන අනවශ්‍ය නැවත නැවත එන කොටස් අයින් කරලා ඒක හරිම සරල කරන්න. දැන් අපි කතා කරන්නේ අනුපූරක නීතිය කොම්ප්ලිමන්ට් ලෝ ගැන. මේකෙදි වෙන්නේ විචලයක් එයාගෙම අනිත් පැත්තත් එක්ක. ඒ කියන්නේ not කරපු අවස්ථාවත් එක්ක සම්බන්ධ වෙන එක. මේක තමයි ඩිජිටල් පරිපථවලට ඔව් හෝ නැහැ කියලා නිශ්චිත උත්තරයක් දෙන්න උදව් කරන මූලිකම නීතියක්. මේක හරිම ලස්සනයි. බලන්න විචල්‍යයක් ඒ කියන්නේ A සහ එහි ප්‍රතිවිරුද්ධය ඒ කියන්නේ A' OR කළොත් ඒ දෙකින් එකක් කොහොමත් 1 වෙන නිසා උත්තරේ හැමතිස්සෙම 1යි. ඒ කියන්නේ true. හැබැයි ඒ දෙක AND කළොත් එකක් 1 වෙද්දි අනිත් එක 0 නිසා උත්තරේ හැමතිස්සෙම 0යි. ඒ කියන්නේ false. එකම දේ එකම වෙලාවේ ඇත්ත සහ බොරු වෙන්න බෑ කියන තාර්කික අදහස තමයි මේකෙන් පෙන්වන්නේ. හොඳයි. අපි දැන් තියරි ටික ඉගෙන ගත්තා. දැන් තමයි හොඳම හරිය. මේ නීති ටික ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්නයි යන්නේ. නීති දැනගෙන ඉන්නවට වඩා ඒවයින් සංකීර්ණ ප්‍රකාශන සුළු කරන එක තමයි වැදගත්ම දේ.
මෙන්න අපිට නිතරම හම්බෙන විදිහේ තාර්කික ප්‍රශ්නයක්. AB + AB ඩෑෂ් කියන ප්‍රකාශනය සුළු කරන්නේ කොහොමද? බැලු බැලමට ටිකක් සංකීර්ණයි වගේ නේද? බය වෙන්න එපා. අපි දැන් ඉගෙනගත්ත නීති ටික පාවිච්චි කරලා මේක පියවරෙන් පියවර ලේසි කරගමු. හරි. බලමුකෝ. මුලින්ම පියවර 1ේදී අපි මුල් ප්‍රකාශනයම ගන්නවා. දෙවැනි පියවරේදී බලන්න පද දෙකේම A පොදුයි. ඉතින් අපි විභේදන නීතිය පාවිච්චි කරලා A එළියට ගන්නවා. එතකොට වරහන් ඇතුලේ ඉතුරු වෙන්නේ B + B ඩෑෂ්. තුන්වෙනි පියවරේදී අපිට මතකයි අනුපූරක නීතිය. B + B ඩෑෂ් කියන්නේ හැමතිස්සෙම 1. ඉතින් වරහන වෙනුවට 1 ආදේශ කරනවා. දැන් තියෙන්නේ A.1. අවසන් පියවරේදී අනන්‍යතා නීතිය අනුව A.1 කියන්නේ A. බලන්න අර ලොකු ප්‍රකාශනයේ අන්තිමට A කියන තනි අකුරටම සුළු වුණා. කාර්යක්ෂම පරිපත හදන්න මේ නීති කොච්චර වැදගත්ද කියලා දැන් තේරෙනව නේද? හොඳයි. අපි දැන් මේ ඉගෙනගත්ත හැමදේම එක බැල්මෙන් බලා ගන්න පුළුවන් විදිහට අපි සම්පූර්ණ මෙවලම් කට්ටලෙම එක තැනකට ගේමු. මෙන්න තියෙනවා අපි කතා කරපු මූලික බූලියානු නීති ඔක්කොම එක වගුවක. අනන්‍යතා, ශූන්‍යකාරක, වර්ගසම, අනුපූරක, සංක්‍රමණ, සංගඨන සහ විභේදන නීති. ඕවා සහ ඇන්ඩ් අවස්ථා දෙකම එක. ඕනෑම තාර්කික ප්‍රකාශනයක් හසුරවන්න අවශ්‍ය මූලික දැනුම ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් දැන් අපි මේ නීති ටික දන්නෝ. එනම් හිතන්න මේ ඉගෙනගත්ත සරල නීති ටික විතරක් පාවිච්චි කරලා සංඛ්‍යා දෙකක් එකතු කරන්න පුළුවන් පරිපතයක්, ඒ කියන්නේ ඇඩ එකක් වගේ දෙයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? මේක තමයි බූලියානු බීජගණිතයේ තියෙන නියම මැජික් එක. අපේ ඩිජිටල් ලෝකයේ තියෙන පුංචිම කැල්කියුලේටරයේ ඉඳන් බලවත්ම පරිගණක දක්වා හැම දෙයක්ම ගොඩනගලා තියෙන ලෙගෝ කැලි ටික තමයි අපි මේ කතා කරපු සරල සත්‍යය.